සුබ දවසක් කියලා ප්‍රාර්ථනා කරනවා මහගෙදර YouTube නාලිකාව බලන සියලුම දෙනාට. ඉක්මනින් විකිනෙන නිවාස හා ඉඩකඩම් පිළිබඳව විස්තර හැමදාමත්ම දැනගන්න අපිත් එක්ක රැඳිලා ඉන්න. ඒ වගේම subscribe කරන්න, like කරන්න, තවත් කෙනෙක්ට බලන්න. අදත් අරගෙන ආව අඩුවට විකිනෙන නිවාස කීපයක් හා එක් අංග සම්පූර්ණ නිවසක තොරතුරු. ඉතින් මෙම සියලු නිවාස හා ඉඩකඩම් මිලදී ගැනීමට හා අත්තිකාරම් ගෙවීමට පෙර දේපළවල නිරවුල්භාවය පරීක්ෂා කරලා බලන්න කියලා මතක් කරනවා. ඉතින් අද අරගෙන ආපු පළවෙනි නිවස කෑගල්ල දිස්ත්‍රික්කයේ නිවසක්. මෙම නිවස පිහිටලා තියෙන්නේ කෑගල්ල දිස්ත්‍රික්කයේ අරුගම්මන ප්‍රදේශයේ. ඉඩමේ භූමි ප්‍රමාණය තියෙනවා අක්කර 1 කාලක්. පිරිසිදු සින්නක්කර ඔප්පු සහිත ඉඩමක ඉදිකරන ලද නිවසක්. මෙම නිවසේ ඉඳලා අරුගම්මන කොටියා කුඹුර බස් පාරට දුර මීටර 300යි. කෑගල්ල අවිස්සාවෙල්ල ප්‍රධාන බස් පාරට කිලෝමීටර් 4.5ක දුරක් තියෙනවා. ඒ වගේම නිවසට පිවිසීමට අඩි 10ක පාර තියෙනවා. නිදන කාමර 3ක්, සාලයක්, කෑම කාමරේ, කුස්සිය තියෙනවා. ඇතුලෙන් බාත්රූම් එකයි පිටින් টয়ලට් එකයි තියෙනවා. ඉඩමේ තියෙනවා පොල්ගස් 15ක් ගෙඩි හැදෙන මුරයකට පොල් ගෙඩි 200ක් කඩනවා කියලා සඳහන් කරා. ඒ වගේම කුරුඳු ගස් 200ක් තියෙනවා. පුවක් ගස් 20ක් තියෙනවා. බුලත් හා ගම්බිරිස් වගාවකින්ද ඉඩම සමන්විතයි. ඒ වගේම ඉඩමේ ගෙඩි හැදෙන දූරියන් ගස් 3ක් තියෙනවා කියලා සඳහන් කරා. මෙම නිවස නිවාඩු නිකේතනයක් සඳහා වඩා යෝග්‍යයි. පදිංචියට සුදුසුයි. සම්පූර්ණ මිල වෙන්නේ ලක්ෂ 77ක් පමණයි. පොඩි මුදලක් මිල ගණන් අඩු කරගන්න පුළුවන් කියලා සඳහන් කරා හිමිකරුවන්. කතා කරන්න 077 633යි 1671 දුරකථන අංකයට. මීළඟ නිවස අඩක් නිම කරන ලද නිවසක්. මෙම නිවස පිහිටලා තියෙන්නේ මාතර දිස්ත්‍රික්කයේ දික්වැල්ල ප්‍රදේශයේ දික්වැල්ල වලස්ගල ප්‍රදේශයේ. ඉඩමේ භූමි ප්‍රමාණය තියෙනවා පර්චස් 13.6 පිරිසිදු සින්නක් කරපු සහිත ඉඩමක ඉදිකරන ලද නිවසක්. වලස්ගල ටවුන් එකට මීටර් 400ක දුරක් තියෙන. ඒ වගේම දික්වැල්ල ප්‍රධාන ටවුන් එකට කිලෝමීටර් 2යි තියෙන්නේ. බස් පාරටත් ළඟයි. සම්පූර්ණ මිල ලක්ෂ 14යි. තවත් මිල ගණන් අඩු කරගන්න පුළුවන් වෙයි. හිමිකරුම සම්බන්ධ කරගන්න පුළුවන් දුරකථන අංකය 070යි 21යි 33යි 618 070යි 21යි 33යි 618 අංකයෙන් විමසීම් කරන්න. මීළඟ නිවස බේරුවල ප්‍රදේශයේ නිවසක්. මුදල් හදිස්සියක් නිසා ඉතාමත්ම අඩුවට විකුණන නිවසක් මේක. සම්පූර්ණ මිල වෙන්නේ ලක්ෂ 20ක් පමණයි මෙම නිවසට හා ඉඩමටම. ඉඩමේ භූමි ප්‍රමාණය පර්චස් 12යි. බේරුවල අලුත්ගම ප්‍රදේශයේ මේ නිවස පිහිටලා තියෙන්නේ. නිදන කාමර 2ක්, සාලයක්, කැම කාමරයක්, කුස්සියක් තියෙනවා. සම්පූර්ණ මිල ලක්ෂ 20ක් පමණයි. මිල ගණන් අඩු කරගන්න පුළුවන් වෙයි. දුරකථන අංකයේ සඳහන් කරනම් පිරිසිදු සින්නක් කරපු සහිත ඉඩමක නිවසක් කියලා සඳහන් කරලා තියෙනවා. දුරකථන අංකය 075යි 06යි 25යි 206 075යි 06යි 25යි 206 අංකයට කෝල් එකක් දීලා මෙම නිවස සම්බන්ධ සම්පූර්ණ විස්තර කතා කරගන්න. මීළඟ නිවස රත්නපුර දිස්ත්‍රික්කයේ නිවසක්. රත්නපුර දිස්ත්‍රික්කයේ රක්වාන මාණික්‍යවත්ත ප්‍රදේශයේ මෙම නිවස පිහිටලා තියෙන්නේ. අක්කර 3 කාලක භූමි ප්‍රමාණයක් තියෙනවා. මැණික් ලැබෙන ප්‍රදේශයක් මෙම ප්‍රදේශයේ මාණික්‍යවත්ත ප්‍රදේශයේ. රක්වාන ප්‍රධාන ටවුන් එකට කිලෝමීටර් 8ක දුරක් තියෙන්නේ. ඒ වගේම බලපත්‍ර තමයි ඉඩමට තියෙන්නේ. මේ ඉඩම හා නිවස දෙකම තෙයක්කර කාලක් තියෙනවා. 3 කාලක්. තෙයක්කර 3 කාලයි නිවසයි දෙකම මිලදී ගන්නවා නම් ලක්ෂ 32යි. නිවස පමණක් මිලදී ගන්නවා නම් ලක්ෂ 22යි. තෙයක්කර 3 කාල පමණක් මිලදී ගන්නවා නම් ලක්ෂ 10කට ලබා දෙනවා කියලා සඳහන් කරලා තියෙනවා. නිවසේ නිදන කාමර 3ක්, සාලයක්, කෑම කාමරයක්, කුස්සියක් තියෙනවා. විදුලිය හා ජලය සහිතයි. දුරකථන අංකය සඳහන් කරන්නම් 077යි 490යි 13යි 55 077යි 490යි 13යි 55න් විමසීම් කරන්න. මීළඟ නිවස ගම්පහ දිස්ත්‍රික්කයේ නිවසක්. ගම්පහ දිස්ත්‍රික්කයේ දිවුලපිටිය ප්‍රදේශයේ මෙම නිවස පිහිටලා තියෙන්නේ. ඉඩමේ භූමි ප්‍රමාණය පර්චස් 17යි. නිරවුල් ඔප්පු සහිත ඉඩමක නිවසක්. විදුලිය හා ජලය සහිතයි. නිවසේ නිදන කාමර 2ක්, සාලයක්, කුස්සියක් තියෙනවා.
සම්පූර්ණ මිල ලක්ෂ 27යි. මිල ගණන් කතා කරගන්නත් පුළුවන් වෙයි. නිවසේ ඉඳලා බස් පාරට දුර මීටර 800යි. වට තාප්ප සහිත නිවසක්. දුරකථන අංකය සඳහන් කරන්නම් 071යි 134යි 02යි 97 071යි 134යි 02යි 97 තමා දුරකථන අංකය. හිමිකරුට කතා කරලා සම්පූර්ණ විස්තර දැනගන්න මෙම නිවස පිළිබඳව. මීළඟ නිවස කළුතර දිස්ත්‍රික්කයට අයිති නිවසක්. මෙම නිවස ගෙවීමේ ක්‍රමයට ලබා ගන්න පුළුවන් නිවසක්. කළුතර දිස්ත්‍රික්කයේ මතුගම අලුත්ගම ප්‍රදේශයේ තියෙන්නේ. අලුත්ගම මතුගම ප්‍රධාන බස් පාරට මීටර 800ක් දුරින් පිහිටලා තියෙන නිවසක්. ඉඩමේ භූමි ප්‍රමාණය තියෙනවා පර්චස් 12ක ප්‍රමාණයක්. සම්පූර්ණ මිල වෙන්නේ ලක්ෂ 18යි. මුලින් ලක්ෂ 10ක් දීලා ඉතිරි ලක්ෂ 8 ගෙවීමේ ක්‍රමයට ගෙවන්න මේ නිවස ලබා ගන්න පුළුවන්. ඔප්පුව ගැන සඳහන් කරනවා නම් බලපත්‍ර තමයි මෙම නිවසට හා ඉඩමට තියෙන්නේ. සම්පූර්ණ මුදල 18යි 12ක් මූලික මුදල විදිහට ඉල්ලනවා. කතා කරන්න මේ දුරකථන අංකයට 077යි 58යි 95යි 465 077යි 58යි 95යි 465න් විමසීම් කරන්න. මීළඟ නිවස මීට පෙර ඉදිරිපත් කරන ලද නිවසක්. නමුත් දැන් මෙම නිවසේ මිල ගොඩක් අඩු කරලා තියෙනවා. හිමිකරුගේ මුදල් අවශ්‍යතාවය නිසා ගොඩාක් මිල අඩු කරලා සඳහන් කරන්නේ. මෙම නිවස පිහිටලා තියෙන්නේ ගම්පහ දිස්ත්‍රික්කය මීරිගම කණ්ඩලම ප්‍රදේශයේ. නිවසේ ඉඳලා බස් පාරට මීටර 100යි දුර. නිදන කාමර එකක් සාලයක් කුස්සියක් තියෙනවා. නිවස ඉදිරි පිටින් කුඩා ගබඩා කාමරයක් තියෙනවා. ඒ වගේම වතුර ටැංකියක් තියෙනවා. ඉඩමේ භූමි ප්‍රමාණය පර්චස් 16යි. පිරිසිදු නිරවුල් සින්නක් කර ඔප්පු තියෙනවා. ගම් වතුර හා නායෑම් වලින් තොර ප්‍රදේශයක්. කණ්ඩලම ප්‍රධාන ටවුන් එකටත් නිවසේ ඉඳලා දුර හරියටම කිලෝමීටර් 1යි. සම්පූර්ණ මිල වෙන්නේ ලක්ෂ 28යි. නමුත් මිල ගණන අඩු කරගන්න පුළුවන්. නිවස බලලා හිමිකරුත් එක්ක ගාණක් කතා කරගන්න පුළුවන් ගන්න කෙනෙක්ට මේ තිරේ දැක්වෙන දුරකථනයට හිමිකරුට අමතන්න.